සුබ දවසක් යාළුවනේ. ඉතින් අදත් ඔයාලා හැමෝම YouTube channel එකේ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඇතුළුවන්නන්ට මරණය ලබා දෙන අමුතු දූපතක් ගැන. ඉතින් අද අපි මේ කතා කරන දූපත ගැන ඔබ අසා නොතිබෙන්නට පුළුවන්. මේ රහස් පිරුණු ලෝකේ අදත් පවතින එක් අභිරහසක් ලෙස උතුරු සෙන්ටිනල් දූපත හඳුන්වන්න පුළුවන්. මොකද්ද මේ උතුරු සෙන්ටිනල් දූපත කියන්නේ? ඉන්දියානු සාගරයේ බෙන්ගාල් පොක් ආශ්‍රිත අන්දමන් දූපත් සමූහයේ එක් දූපතක් ලෙස උතුරු සෙන්ටිනල් දූපත හඳුන්වන්න පුළුවන්. වර්ග කිලෝමීටර් 72ක් වන මෙම දූපතේ උසම තැන මීටර් 122ක් කියලා තමයි නිගමනය කරලා තියෙන්නේ. මේ අන්දමන් දූපත් පෙරට අයත් වගේම මේ සම්පූර්ණ අයිතිය ඉන්දියානු රජය සතුයි. ඊටම මනස්කාන්ත වෙරළ තීරයක් හා ඝන කැලෑවකින් වැසී ඇති මෙම දූපත කෙතරම් ලස්සන වුව මේ සංචාරය කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. අනවසරයෙන් මෙම දූපත ළඟාවීමටවත් කිසිවෙකුට නොහැකි. මේට හේතුව මෙහි වසන ස්වදේශිකයන් වන අතර ඔවුන් කිසිම කැමැත්තක් නැහැ මෙම දිවයිනට පිටස්තර මොනෑම අයෙකුවත් අතුරුවනවාට. එහෙම අතුරුවන කෙනෙකුට කිසිම විදිහකින්වත් බේරීමට නම් ඔවුන් ඉඩ තියන්නේ නැහැ. අඩුම තරමේ මේ දූපත අසලින් ගමන් කරන බෝට්ටු, නෞකා හෝ අහසින් පියාසර කරන හෙලිකොප්ටර් යානාවලට පහර දීමට මෙම ගෝත්‍රික ජනයා දෙපාරක් සිතන්නේ නැහැ. මෙම ගෝත්‍රය පිළිබඳ පළමු මූලාශ්‍රය හමුවන්නේ කොළඹස්ගේ දිනපොතක් ඇසුරේ. කොළඹස්ගේ සංචාරන්හිදී ඔවුන් කිහිපවතාවක්ම ඉන්දියාව හා මෙම අන්දමන් දූපත් අතර සැරිසරා තිබෙනවා. එක් දවසක් තම දිනපොතක කොළඹස් විසින් අමුතුම සටහනක් තබා තිබෙනවා. කොළඹස් ඇතුළු කිහිප දෙනෙක් ඉන්දියාවට අයත් නොවන යම් භූමි ප්‍රදේශයක් දැක තිබෙනවා. පසුව ඔවුන් ඒ පිළිබඳ දැන ගැනීමට එම කුඩා දූපතට ගොස් ඇති අතර දූපත ඇතුළු වන විටම ඔවුන් දෙසට ගල් මුල් ප්‍රහාර හා තවත් ආයුධවලට සමාන ලීයෙන් තැනූ වස්තුන්ද කැලෑ තුලින් ඔවුන්හට එල්ල වූ බව සඳහන් වෙනවා. කෙසේ හෝ මේ නිසා ඔවුන් එම භූමියෙන් හැකි ඉක්මනින් පලා යාමට කටයුතු කරනවා. තවද එවන විට ඔවුන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව පිළිබඳ දැන සිටින්නේ නැහැ. මොකද එවන විටත් කොළඹ ඇතුළු පිරිස ඇමරිකාවත් සොයාගෙන තිබුණේ නැහැ. කෙසේ හෝ බ්‍රිතාන්‍යයන් විසින් අපරට පාලනය නතු කරගත් පසු මුතු සේදමාවත් පිළිබඳව ඔවුන් දැඩි ලෙස උනන්දු වුණා. කෙසේ හෝ 1822 දී පමණ බ්‍රිතාන්‍ය සේබළු 22ක් පමණ අන්දමන් දූපත් අතර සැරසැරමින් සිටි ඇති අතර කෙසේ හෝ ඔවුන් අභිරහස් ලෙස අතුරුදහන් වී තිබෙනවා. නමුත් ඊට මාස කිහිපයකට පසු ඔවුන් ගමන්ගත් යාත්‍රාව බෙන්ගාල් බොක් ආසන්නයේ හමුවන්නේ ඉතා පුදුමාකාර අයුරි. එම යාත්‍රාව තුළ ඔවුන්ගේ තුවක්කු, බූට්ස් හා ආහාර වර්ග කිහිපයක්ද දක්නට ලැබුණා. බ්‍රිතාන්‍යයන් තීරණය කළා මේ කිසිවිටකත් සතුරු ක්‍රියාවක් නොවන බව. ඒ එසේ වූවානම් කිසිවිටකත් තුවක්කු ඇතුළු ආයුධ ඉදිරි නොවන බව ඔවුන් දැන සිටියා. මේත් සමගම මෙම අභිරහස් දූපත පිළිබඳ විවිධ මත කරලියට ආවා. සමහරුන් මේ අද්භූත සතුන් වාසය කරන බවත්, සමහරුන් මේ පිටසක්ල ජීවීන් වාසය කරන බවත් පැවසුවා. නමුත් මේ තුළ ගැබ් ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් සරල කාරණාවක් බව පසුව පැහැදිලි වුණා. ඉන්දියාව නිදහස ලබා ගැනීමත් සමග උතුරු අන්දමන් දූපත් ඔවුන්ගේ පාලනය නතු වුණා. එහිදී ඉන්දියානුවන් කළ සෝදිසි මෙහෙයුම්වලදී තමයි මෙම දූපතේ අභිරහස විසඳුනේ. ඒ අවුරුදු 60,000කට වඩා පැරණි ජීවන රටාවක් ගෙවන සෙන්ටිනේල් නම් ගෝත්‍රික කණ්ඩායමක් මෙහි ජීවත් වන බව සොයා ගැනීමත් සමගයි. ඉන්දියාවට අයත් භූමි ප්‍රදේශයක් වුවත් අද වන විටත් මෙම කලාපය ඉන්දියානුවන්ට තහනම් කලාපයක් වෙනවා. එයට විශේෂම හේතුව වන්නේ මෙම සෙන්ටිනේල් ගෝත්‍රිකයන් සතුව දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවතින බව සොයා ගැනීමයි. ඒ සමගම බෝට්ටු පවා එම ප්‍රදේශයට කිලෝමීටර් 5ක් දුරින් ගමන් කළ යුතු වෙනවා. ඊට හේතුව ඔවුන්ට අපට හැදෙන පොඩි හෙම්බිස්සාවකින් වුවද මුළු ගෝත්‍රයම විනාශ වී යාමට ඉඩකඩ තිබීම. තවද 1956 දී ඉන්දියානු රජය විසින් තවත් පරතර කිහිපයක් ඔවුන්ට පවරනවා. මොවුන්ගේ භාෂාව වටහා ගැනීමට බොහෝ අසුරු භාෂාවක් වන අතර මොවුන් කෙතරම් පැරණි ගෝත්‍රයක් වුවත් ඔවුන් සතුව ලෝහමය අවියායුතු දක්න ලැබෙන බව පැවසෙනවා. තවද ඔවුන්ගේ දූපත එතරම් විශාල නොවුනත් ඒ හරහා ගමන් ගන්නා යානාවලට ඔවුන්ගේ එක් වාසස්ථානයක්වත් දැක ගැනීමට හැකිවන්නේ නැහැ. ඉන්දියානු දීවරයන් දෙදෙනෙකු සමග මෙම දූපත අසල යාත්‍රා කළ අතුරුදහන් වූ බෝට්ටුවක් පසු කලක එම දූපතේ උතුරු කොටසේ සොයාගත් අතර අදටත් Google Map භාවිතා කරමින් එය දැක ගන්නට හැකි වෙනවා. විටින් විට මෙම දූපතට ගවේෂණය සඳහා යන පුද්ගලයන්ගෙන් ලබාගත් තොරතුරු ඇසුරෙන් එම ගෝත්‍රය පිළිබඳ යම් අදහසක් අද වන විට ලෝකයට දැනගන්නට ලැබෙනවා. මෑතකදී එහම් 2018 වර්ෂයේදී ඇමරිකානු පූජකවරයෙකු ජෝන් ඇලම් නම් වූ පුද්ගලයා තම ආගම ප්‍රචාර කිරීම සඳහා මෙම සෙන්ටිනේල් දූපතට ගොඩ බසිනවා. නමුත් ඔහු අවාසනාවන්ත ලෙස මෙම ගෝත්‍රිකයන් අතින් ඝාතනයට ලක් වෙනවා. ඔහුගේ මිනිහවත් සොයා ගැනීමට හැකි වන්නේ නැහැ.
මෙම ගෝත්‍රය මිනිස් මාංශ අනුභව කරන ගෝත්‍රයක් ලෙස ඇතැමුන් හඳුන්වනවා. මේත් සමගම ඉන්දියානු රජය තීරණය කරනවා මොවුන් යම්කිසි මිනීමැරුමක් සිදු කළහොත් වැරදිකරුවන්නේ එම මියගිය පුද්ගලයා බවට. එනම් මෙම සෙන්ටිනල් ගෝත්‍රිකයන්ට අනවසරයෙන් ඇතුළු වන ඕනෑම කෙනෙකු මරා දැමීමට අවසර හිමි වෙනවා. ඉතින් මේ සෙන්ටිනල් දූපත හා බැඳුණු සෙන්ටිනල් ගෝත්‍රයේ කතාවයි. අදටත් මෙම ගෝත්‍රය පිළිබඳ කිසිවෙකු 100% නිවැරදි තොරතුරු දන්නේ නැහැ. අඩුම තරමේ ඉන්දියානු රජයවත්. ලෝක ඉදිරියේ සෙන්ටිනල් ගෝත්‍රය යනු එක් නීච ගෝත්‍රයක් වුවත් ඔවුන් සතුව අපි හිතනවට වඩා දියුණු සංස්කෘතියක් හා ඉතිහාසයක් මෙන්ම දැනුමක් තිබිය යුතුමයි. ඉතින් මේ වගේ දැනුම පිළිබඳ අලුත් ඒවා දැනගන්න අතම අපේ channel එකට subscribe කරලා එකතු වෙන්න. තවත් කෙනෙක්ට දැනගන්න share කරන්න. මේ පිළිබඳ ඔබේ අදහස් යෝජනා පහලින් කමෙන්ට් කරන්න. සුබ දවසක්.